දින කිහිපයක් තුළ මේ ඇදහැරෙන අධික වර්ෂාපතනය සහ ශ්‍රී ලංකා පුරාවටම බලපා තිබෙන මේ ආපදා තත්ත්වයේ හමුවේ පේරාදෙණිය නගරය අවදානම් කලාපයක් ලෙස නම් කරලා තිබෙනවා. 2025 නොවැම්බර් මාස 28 අද උදෑසන 6 වන විට පේරාදෙණිය නගරයේ තත්ත්වය පිළිබඳව තමයි මේ විදිහට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම මේ මොහොතේ රැඳලා ඉන්නේ පේරාදෙණිය ගම්පොළ ප්‍රධාන මාර්ගය ආසන්නයේ. මේ ආශ්‍රිත ප්‍රදේශයේ විශ්වවිද්‍යාල ප්‍රදේශය විදිහට අපිට හඳුන්වන්නත් පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාංගණය මෙන්න මේ විදිහට අඩි ගණනක් ජලයෙන් යට වෙලා තියෙන අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ඉංජිනේරු පීඨයත් වෙන් කරන මේ අක්බාර් පාලම හරහා මේ විදිහට අධික ජල කඳක් ගලාගෙන යනවා අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කළ යුතුයි මේ වන විට පේරාදෙණිය දුම්රිය ස්ථානයත් ජලයෙන් යට වෙලා තියෙන තත්ත්වයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුම්රිය ස්ථානයේ ආසන්නයෙන් ගමන් කරන මහනුවර පැණිදෙණිය මාර්ගයත් ජලයෙන් යට වී ඇති බව තමයි අපිට දැක් ගන්නට පුළුවන් වෙන්නේ. පේරාදෙණිය දුම්රිය ස්ථානයත් සරසවි උයන දුම්රිය ස්ථානයත් අතර පිහිටලා තිබෙන යකාපාලම දුම්රිය පාලමට ඉහළින් මහවැලි ගඟේ ජල මට්ටම ගලාගෙන යන අයුරු බලා ගන්න පුළුවන්. මේ හරහා දුම්රිය ගමනාගමනයට විශාල වශයෙන් බාධා එල්ල වී හැකියි අපිට අනුමාන කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙද්දී පේරාදෙණිය නගරයේ පහත් බිම් රැසක් සහ පේරාදෙණිය දුම්රිය ස්ථානය එවැනි තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කොටසක් ඇතුළු තවත් බොහෝ ප්‍රදේශවලට මේ විශාල ගම් වතුර තත්ත්වයෙන් හින්දා ආපදා එල්ලලා තිබෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි හැමෝම ආරක්ෂා වෙලා කටයුතු කරමු. ඒ වගේම තමයි හදිසි ආපදාවලදී දැනුම් දිය යුතු දුරකථන අංක සහ අනිකුත් පණිවිඩ කිහිපයක් මේ තිරේ දිස්වන කොට බලා ගන්න පුළුවන්. මේ හැම එකකින්ම අපි ප්‍රයෝජන අරගෙන මේ වෙලාවේදී ඉතාමත් ඉක්මනින් ජාතියක් ලෙස නැගී සිටීමට කටයුතු කරමින් දෙන පණිවිඩයත් එක්ක මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා.